මාවේ විශාල ගම් වතුර නිසා ගොඩිගම මුල්ලයායේ නිවාස හා දේපල බොහෝ ප්‍රමාණයක් විනාශ වී තිබුණා. මේ අතරින් මාගේ දිනෙත් කඳුලින් පිරෙන්න තරම් වේදනාව ආවේ මේ නිවස දැකලා. ඉතින් අපි මේ නිවස හදන්න උදව් කරමු. නිදාගන්න පැදුරක්වත් නෑ අඩුම ගානේ රෙදි ඉතින්ටත් දාලා නිදාගත්ත දැන් නම් ඊයේ පැදුර දෙකක් හම්බුණා. ඉතුරු වෙලා නෑ ඔය මුකුත් මේ එන්නේ බඩු සේරම ගහගෙන ගිහිල්ලා. ඉතින් මේ නිවස සම්පූර්ණයෙන්ම විනාශයටපත් වෙලා ඔයාලට දකින්න පුළුවන් කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ කාන්ති මහත්මියගේ මේ ඉන්නේ එයා තමයි විස්තර පොඩ්ඩක් කියන්නක්කේ. වෙනදා වගේ වතුරේ අඩු වෙලා යයි කියලා හිතුවා. වෙනදා වගේ වැස්සාම අඩු 4ක් විතර වතුර එවිලා වෙනකට බහැලා යනවා. ඔව්. ඊට පස්සේ අපි ඉතින් බඩු ඇද්දේ නෑ. දාලා ඔක්කොම මේ ලෑලි ටික දාලා ඉවරලා යටට වතුර ඇවිල්ලා අඩි 4ක් විතර ඇවිල්ලා අඩු වෙලා යන හින්දා අපි හද නැතුව ඉතින් උඩට ගියා. ගිහලා ඉවර වෙලා පැයක් එකමාරක් යනකොට අඩි 4ට වැඩි වතුර. ඊට පස්සේ වතුර ටික සේරම මේ ගහගෙන යනවා. සද්ද ඇහුණා. මෙතන මේ අල්මාරි 4ක් 5ක් තිබුණා. ඒවයි ඔක්කොම වහලේ වැදිලා දඩංගල සද්ද ඇහුණා. අතන ගේ තමයි හිටියේ. එතකොට එතනට වෙලා අපි බලාගෙන හිටියා. බඩු ගන්න එන්න වෙලාවක් නෑ. ඔව් එකපාරට ආවේ වතුර. එකපාරට වතුර වැඩි වුණා. බෝට්ටුවකින්වත් එන්න විදිහක් නෑ. 7-8 දෙනෙක් බෝට්ටුව ඇද්දා. ඒ බෝට්ටුව ගොඩට ගන්න බැරි වුණා. ගේ සම්පූර්ණයෙන්ම ඉතින් බඩු මුට්ටුත් එක්කම ඔක්කොම ගියා. අඳින්න එකක්වත් නෑ. දැන් මට මේ මම ඇඳගෙන ඉන්න ඇඳුමත් ඉතින් වෙන කවුරු හරි දීලා තමයි මේ ඇඳගෙන ඉන්නේ. ඊයේ කීවිලි ටිකවත් ගන්න හම්බුනේ නෑ. ඒ කියන්නේ ඔප්පුවත් යන්න බැරුව යා. ඔක්කොම ගන්න බැරි වුණා. සේරම අපි ඉතින් යයි කියලා අල්මාරි වලට උඩට දාලා ඉවරලා තිබ්බා. දැන් ඉතින් මං මේ අඩු ගානේ අපිට යන්න අද වෙනකොට টয়ලට් එකක්වත් නෑ. කිසිම දෙයක් නෑ. අනුන්ගේ තැනක තමයි දැනටත් ඉන්නේ. දැන් අද උදේට කෑමවත් හම්බුනේ නෑ. එතකොට මේ අද දවල්ට හම්බුණා. එහෙම තමයි ජීවත් වෙන්නේ. වළඳක්වත් නෑ අපිට උයාගෙන කන්න තරම් වළඳක් පිඟානක් කෝප්පයක්වත් නෑ. පිඟාන කෝප්පියටම ගහගෙන ගිහිල්ලා. අපි බලමු අක්කේ කොහොම හරි සහයෝගයක් ගන්න. ඒක තමයි මේ ගේ හදාන්නේ පොඩ්ඩක් සහයෝගයක් මේ අපි බලමු ගන්න. කරලා දෙන්න කෙනෙක් කරලා දෙයි. සමහර විට පින්තක හරි මොනවා හරි කරලා දෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ. වෙන මුකුත් ඉල්ලන්නේ නැහැ. ඉන්න දලක් නැහැ. ඉතින් අපිට පාරේ තමයි ඉන්නේ. අර මිනිස්සු ඇතර යන්න කිව්වොත් අපි යන්න ඕන. මට අක්ක දැනෙනවා වගේ දුක. ඔව් දැනෙනවා. අපි බලමු අක්කේ. හරි. ළමයි දෙකක් නිකන් මම කොච්චර හරි හිටපු ගෙදරට කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. සේරම ගිහිල්ලා පහළට ගහලා. නිදාගන්න පැදුරක්වත් නෑ අඩුම ගානේ රෙදි ඉතින්ටත් දාලා නිදාගත්ත දැන් නම් ඊයේ පැදුර දෙකක් හම්බුණා. ඉතුරු වෙලා නෑ ඔය මුකුත් මේ එන්නේ බඩු සේරම ගහගෙන ගිහිල්ලා. කිසි දෙයක් ඉතුරු වෙලා නෑ නේ. කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. බිඳුවයි 77යි 82යි 10යි 271 271 පුළුවන් තරම් හැමෝම මේ ගැන අනුකම්පා කරලා උදව්වක් කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා ආදරෙන්ම. ලොකු දෙයක් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් කාට හරි මෙහෙට බලන්න කියලා ග්‍රාම සේවකාවයි එන්නේ කවුරුත් මාව නෑ බලන්න. මේ පාර තියෙනවා පාර සුද්ධ කරන්න එපා කියලා කිව්වම මම මෙතන මේ සතෙක් මැරලා හිටපු හින්දා මේ චුට්ට ප්ලාස්ටික්ක් දාන්න කියලා දුන්නා. ඔව් මේ තාමත් දුකද හැම නම හරි. උණ පඳුරු ටික ගලවගෙන ඇවිල්ලා මෙතනට දාලා ඉවරලා පාර හදන්න මේ නෙමේ දුන්නේ මම මේ සතා මැරලා හින්දා මේ ගඳ හින්දා ප්ලාස්ටික් දාන්න දුන්නේ. මම මෙතනින් හට යන්න දුන්නේ නැත්තේ මේ මගේ ගේ බලන්න තාම කවුරුත් ආවේ නැහැ. රජෙන් ආවේ නැහැ. රජෙන් කිසිම කෙනෙක් ආවේ නැහැ. ඒක හින්දා තමයි මම මෙතනින් එහාට යන්න එපා කිව්වේ. ඒයිද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. ආවොත් කියලා තමයි මෙතනින් සුද්ධ කරගෙන යන්න එපා කියලා කිව්වේ මම. පාර හදන්න ඕන කියලා කිව්වා ඒගොල්ලෝ. දැන් ඒවලත් තිබුණා පාර හදන්න. මම පාර හදන්න තාම වෙනකන් යන්න දුන්නේ නැහැ. දැන් අද හෙට ආවේ නැත. ඒගොල්ලෝ මෙතනින් පාර හදනවා. ඔව් දැන් පාර හැදුවොත් එහෙම දැන් මේ මගේ විපත පේන්නේ නැහැ කාටවත්. ඔව් පේන්නේ නැහැ නේ. පාර හදාගෙන ගියොත් මේ ටික සේරම සුද්ධ වෙලා යනවා. පාරේ කිසිම දෙයක් මට වෙලා තියෙන විපත කාටවත් පේන්නේ නැහැ. ඔය දැන් සම්පූර්ණ උණකස් යායම කඩාවෙලා තියෙනවා ගෙදරට. යායම කඩාවෙලා. එතකොට මේක පාර සුද්ධ කරගෙන ගිය ගම රජේ මංකඩ මේක. පාර සුද්ධ කරගෙන ගිය ගම මගේ අර ටික අයින් කරගෙන යන්නේ. ඒකට කිසිම දෙයක් මට පෙන්නන්න සාක්ෂි නැහැ ඒතකොට නේද? ඒක හින්දා මම පාර හදන්න දුන්නා. ඉතින් ඒට අනිදාට සුද්ධ කරගෙන ආයි. රජයේ නිලධාරීන් ඉතින් මේවා බලන්න ඕනේ. අනිවාර්යෙන්. හරි. මේ වීඩියෝ දැකලා අනිවාර්යෙන් රජයේ අරින්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අනිවාර්යෙන්ම.
කොහොමත් අඩි 50ක් 60ක් මේ ගැඹුර තියෙනවා මෙතනනේ. සුනාමියටත් වඩා ලොකු හානියක් මේක වෙලා තියෙනවා. ගංගා දැන් මෙහෙන් ගලා ඊළඟට ඒක තමයිනේ ගඟ ගොඩක් පළල වෙලා නේද? කිසි දෙයක් ඉතුරු නැහැ සහ මුලින්ම විනාශයටපත් වෙලා තියෙනවා මේ නිවස. ඉතින් සබාදහමට පිට යන්නත් බෑ. නමුත් අපි ඉතින් උදව් උපකාරයක් කරන එක ඉතින් අපේ යුතුයකමක්. ඉතින් දුක් මහසෙන් හොයා හම්බ කරත සේ සතම මේ මහත්මයක ඉවරයි. ඔයාලට පේනවා ඇති සුන්නත් දුවලා ඉවරයි. පුළුවන් තරම් අපි මෙයාට උදව් කරන්න ඕනේ. මේ වීඩියෝ දැකලා පුළුවන් තරම් ෂෙයා කරන්න. අන්තිමට නිවසේ ඉතුරු වෙලා තියෙන මේ දොර විතරයි. ඉතින් මේ මහත්මියගේ දුරකථනය හා ලිපිනය මම දාන්නම්. පුළුවන් හැමෝම උදව් කරන්න. සම්පූර්ණ මේ හරිය දුඟ දහම නම් මොකද සත්තු හරක් බල්ලෝ ඒ ගොඩ දෙනෙක් මැරලා තියෙනවා. ඈ ඌරුනේ ගම් ඌරු ඉන්නව නේද? නෑ උඩහෙන් ඇවිල්ලා ඇවිල්ලා මැරලා ඇවිල්ලාද?